ඔයා කවදාත් හිතලා තියෙනවද සාමාන්‍ය ලැජ්ජාශීලී කෙනෙක් නොදන්න කෙනෙක් ලෝකෙ ලොකුම YouTuber වෙයි කියලා? මිලියන ගණන් මුදල් උපයන දහස් ගණන් මිනිසුන්ට උදව් කරන ලෝකෙම සර්ප්‍රයිස් කරපු YouTuber කෙනෙක්. එයා තමයි අපි කවුරුත් දන්න Mr. Beast. එයා කලින් මේ තරට එන්න කලින් එයාත් සාමාන්‍ය ළමයෙක් විතරයි. මේ තමයි ජිමි ඩොනල්සන් කියන දුප්පත් ළමයෙක් ලෝකෙ ප්‍රසිද්ධම YouTuber වෙච්ච ඇත්ත කතාව. Mr. Beast එහෙම නැත්නම් ජිමි ඩොනල්සන් උපත ලැබුවේ 1998 මැයි 7 වෙනිදා ඇමරිකාවේ. එයා හැදී වැඩුණේ නෝර්ත් කැරෝලිනා කියන ප්‍රදේශයේ. ළමයෙක් වෙද්දී එයා නිහඬ ලැජ්ජාශීලී කෙනෙක්. එයා ගොඩාක් කතා බහ කරන කෙනෙක් නෙවෙයි. එයාගේ කාලයෙන් ගොඩාක් කොටසක් එයා තනියම ගත කරා. එයාට යාළුවෝ හිටියා. ඒත් එයා වැඩිපුරම කැමති වුණේ කම්පියුටර්, ඉන්ටර්නෙට්, අලුත් දේවල් ගැන හිතන ගමන්. එයාගේ ගුරුවරු විශේෂ දෙයක් දැක්කා. එයා ක්‍රියේටිව් ළමයෙක්. එයාගේ මනස හිතුව එක දෙයයි. මං කවදා හරි සාර්ථක වෙන්න ඕනේ. එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු දෙයක් තිබ්බා. ඒ තමයි YouTube. අවුරුදු 11-12 වෙද්දී එයා YouTube වීඩියෝස් බලන්න පටන් ගත්තා. එයා බැලුවේ ගේමින් වීඩියෝස්, ෆනි වීඩියෝ, කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලගේ වීඩියෝස් බලලා එයා ඉන්ස්පයර් වුණා. මෙයා දේවල් ටිකක් නෝට් කරා. මේ වීඩියෝස් හදන කට්ටිය ප්‍රසිද්ධ වෙලා ඉන්නවා. මේ වීඩියෝස් හදන කට්ටිය මුදල් උපයනවා. ඒ වගේම තමයි මේ කට්ටිය ඩ්‍රීම් ලයිෆ් එකක් ගත කරනවා. ජිමි ඒ දවසේ තීරණයක් ගත්තා. මමත් කවදා හරි YouTuber කෙනෙක් වෙනවා කියලා. එයාට අවුරුදු 13 වෙද්දී එයා හැදුවා එයාගේ පළවෙනි channel එක. මේ channel එකේ නම තමයි Mr. Beast 6000. මෙයා පළවෙනි වීඩියෝ එක රෙකෝඩ් කරේ එයාගේ බෙඩ්රූම් එකේ ඉඳලා. සිම්පල් කම්පියුටර් එකක් යූස් කරලා චීක් මයික්‍රොෆෝන් එකක් යූස් කරලා. එයාට කවුරුත් උදව් කරේ නැහැ. එයාට කවුරුත් සපෝට් කරේ නැහැ. එයා අප්ලෝඩ් කරේ ගේමින් වීඩියෝස්, අදහස් කියන වීඩියෝත්, එක එක රැන්ඩම් වීඩියෝස්. එයාගේ වීඩියෝස් වලට views තිබ්බේ 5යි 10යි උපරිම තිබ්බේ 20යි. සමහර වෙලාවල් වලට එයාගේ වීඩියෝස් වලට views තිබ්බේ 0. ඔයා හිතන්න පැය ගණන් වීඩියෝස් හදලා එයාට අප්ලෝඩ් කරලා කවුරුත් එයාගේ වීඩියෝස් බැලුවේ නැහැ. ඒක තමයි ජිමිගේ යථාර්ථය. සමහර වෙලාවට ඔහුට දුක හිතුණා. සමහර වෙලාවට ඔහුට ඩබ් හිතුණා. එයාගෙන් ඇහුවා මේක මන් නවත්තන්නද? මේකෙන් කිසිම ප්‍රයෝජනයක් නැද්ද? ඒ වුණාට එයාම විශ්වාස කරා. එයා මේක කවදාවත් නවත්තන්නේ නැහැ කියලා හිතාගත්තා. එයා YouTube ගැන හැම දෙයක්ම ඉගෙන ගත්තා. thumbnail හදන විදිය, title හදන විදිය, මිනිස්සු හිතන විදිය, YouTube algorithm එක ගැන ඔහු සාර්ථකත්වයට ඔබ්සයිසඩ් වුණා. ජිමිගේ අම්මා YouTube කැරියර් එක ගැන බය වුණා. ජිමිගේ අම්මා normal education එකට කැමති වුණා. ජිමි කොලෙජ් ගියා. ඒ වුණාට එයා සතුටු වුණේ නැහැ. එයාගේ පර්සන් එක YouTube. අවසානයේ එයාගේ ජීවිතයේ ලොකුම තීරණය ගත්තා. එයා කොලෙජ් ලීව් කරා. ඒක ලොකු රිස්ක් එකක්. ඒ වුණාට එයාම විශ්වාස කරා. එයා ෆුල් ටයිම් YouTube කරා. එයාගේ අම්මා ගොඩාක් බය වුණා. එක දවසක් ජිමිට ටිකක් අමුතු දෙයක් හිතුණා. එයා එකේ ඉඳලා ලක්ෂ වෙනකන් ඉලක්කම් ගණන් කරා. 4, 5, 6, 9,366, 9,367, 9,368, 9,369. එයා ඒක රෙකෝඩ් කරා. ඒකට පැය 40ක් විතර ගියා. මිනිස්සු ෂොක් වුණා. වීඩියෝ එක වෛරල් වුණා. මිලියන ගණන් වීඩියෝ එකට views ආවා. මේක තමයි ටර්නින් පොයින්ට් එක. මෙන්න මෙහෙම මොහොතේ තමයි Mr. Beast කියන නම ප්‍රසිද්ධ වුණේ. එයාගේ කලින් channel එකේ තිබ්බ නම තමයි Mr. Beast 6000. මෙයා 6000 කියන එක අයින් කරලා Mr. Beast කියලා එක විතරක් තිබ්බා. ජිමි ආපස්සට හැරුන්නේ නැහැ. ඔහු hard work කරා. daily පැය 10-15 YouTube learn කරා. එයා සාර්ථක වුණා. free time, යාළුවෝ මේ ඔක්කොම එක goal එකක් වෙනුවෙන් එයා වැය කරා. ඒ තමයි සාර්ථකත්වය. එයා මුදල් ලර්න් කරන්න පටන් ගත්තට පස්සේ එයා ලක්සරි දේවල් බයි කරේ නැහැ. ඒ වෙනුවට එයා කරේ දුප්පත් අහිංසක පවුල් වලට එයා ඒ ඔක්කොම ටික බෙදා දුන්නා. එයාගේ channel එක fast grow වුණා. එයා follow කරපු එක තින්ක් එකක් තිබ්බා. එක වීඩියෝ එකකින් හම්බෙන ආදායම අනිත් වීඩියෝ එකට සම්පූර්ණයෙන්ම එයා වියදම් කරා. එයාගේ channel එකේ subscribers ලා 1 million, 10 million, 50 million, 100 million. අද වෙනකොට මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවේ එයාගේ channel එකේ subscribers ලා 468ක් මිලියන් ඉන්නවා. එයාගේ channel එකට subscribers ලා පැයක් විතර ඇතුළත ලක්ෂයක් විතර එනවා. එයා ඒ තරමට එයාගේ channel එක මේ වෙද්දි grow කරගෙනයි ඉන්නේ. එයා ලෝකයේ YouTube ලොකුම content creator කෙනෙක් වෙලා ඉන්නවා. එයාගේ වීඩියෝස් මිලියන ගණන් මිනිස්සු බලනවා. එයා දැන් ලෝකෙම ප්‍රසිද්ධ වෙලා ඉවරයි. ලෝකෙටම බලපෑමක් ඇති කරපු චරිතයක් වෙලත් ඉවරයි.
මේක මතක තියාගන්න හැම සාර්ථකත්වයක්ම බිඳුවෙනුයි පටන් ගන්නෙ. මිස්ටර් බීස්ට් වගේ ඔයාටත් සාර්ථක වෙන්න පුළුවන්. කවදාවත්ම නවත්තන්න එපා. කවදාවත් අතහැරලා දාලා යන්න එපා. මොකද ඔයාගේ කතාව දැනුයි පටන් ගන්නෙ. කවුද දන්නේ ඔයාගේ කතාවත් මේ වගේ මං කියයිද දන්නේ නැහැ. හරි ඉතින් මේ විදිහට මේ වීඩියෝ එකත් ඉවර වෙනවා. ඒ වගේම තමයි අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පල්ලෙහා තියෙන subscribe button එක press කරලා දාන්න වීඩියෝ එකට like එක. ඒ වගේම තමයි මෙන්න මේ වීඩියෝ එකත් බලාගෙන යන්න මං අදට ගිහිල්ලා නම් ඕගලන්ට සුබ දවසක්. 9,366, 9,367, 9,368, 9,369, 2, 3.